අපේ බස් එක එනවා. බස් එක එනවා. බස් එක එනවා. කොහෙද බයි යන්නේ? මං යනවා ඒරෝප්ලේන්. බඩ පිස්සුලා මෙච්චර දෙනකින් නැසේ යන්නේ. මම යනගෙන ඇතුළට උඹලා අනිවාර්යෙන් මොනවද නෑ ඔබ පිළුවත් නේ බං ඇත්තට. කොහෙන්ද? ඒගොල්ලෝ වටේ කරගයි. කොහෙන්ද නැගිටිනවා? ඒ මොන නැගිටිනවා ජෝ? ආතරී කරන්නේ පාපන් කියන. තුරු දීලා නේ හොඳද? අපේ යන බඩු දෙක හරි බෑග් දෙකක් තියෙනවා. කැමරා ස්ටෑන්ඩ් එකයි කැමරා බෑග් එකේ මුත් ඇවිල්ලා ඉන්නේ කොහේ වල මුත් ඇවිල්ලා ඉන්නේ පාන්දර 2:00මාරයි. අපි දැන් යන්න පිටත් වුණා. කොහෙද යන්නේ? යනවා යාපනේ. යාපනේ යන දැන් පිටත් වුණා. ඉතින් පිටත් වුණා 2:00මාර. යාළුවනේ අපි ආවා. අපි ආවා. අරුව එක යන ගිහලා තියෙනවා. කට්ටිය එකතු වෙලා ඉන්නේ. ලයිට් එක දුන්නා. thank you. කට්ටිය සෙට් වෙලා වුණා. අපි ගමන යන පටන් ගන්න හදන්නේ. මේන අපේ කට්ටිය. ඉතින් මෙතන ඉඳන් අපි බස් එකේ ගිහිල්ලා කොළඹ කොටු ස්ටේෂන් එකේ ඉඳන් කෝච්චිය යාල්දිවිගේ යන්න පටන් ගන්න හදන්නේ අපි. ඒතනට බස් එක යනකම් පොඩ හෝල්ඩ්ලා ඉන්න කට්ටියත් එක්ක. ඉන්න ප්‍රශ්නය මුන් ටිකට තියෙන ප්‍රශ්නයක් එනම ප්‍රශ්නය. ලොකු ප්‍රශ්නයක්ද මං? කන බස් එකද මං ඩොඩ් ගන්න. ඕ අපේ බස් එක එනවා. බස් එක එනවා. බස් එක එනවා. කොළඹ යන බස් එක.
දැන් වෙලාවදී 5ට කාලයි. අපි ඉතින් බස් එකේ පැය 2කින් විතර ගමනකින් පස්සේ ආවා කොටු ස්ටේෂන් ළඟ. මෙතන ඉඳන් අපේ ගමන තියෙන ට්‍රේන් එකේ. කොළඹ කොටුව නංගමුව දක්වා දාවනවල මණ්ඩගාමී දුම්රිය තුන්වන වේදිකාවෙන් නියමිත වේලාවට පෙරවරු 5ට පිටත් වනවා ඇත. එම දුම්රිය නංගමුව දක්වා කොහෙද උඹ යන්නේ? ඔබ කොහෙද යන්නේ? මම යනවා ඒරෝප්පේ. බඩ පිස්සුලා මෙච්චර සෙනගින් ආසේ යන්නේ. බලපන් දාඩි. සෑහෙන අති ටිකට් කවුන්ටරේ සෑහෙන වෙලා ඉඳියා ටිකට් ගන්න ඉතින් කෝච්චියාව ටිකට් ගන්නකොටම දිව්වා ඉතින් ඉක්මනට සීට් එකක් අල්ල ගන්න ඕනේ. දැන් චුට්ටක් ආවා මේ යාළුවේ ට්‍රේන් එකේ එන්ජින් එක අපි අනිත් පැත්තට හයි කරනවා චුට්ටක් බලන්න ආවා. එන්ජින් එක නම් එනවා කාලෙට පස්සේ චුට්ටක් මේ අද්දෙකිමයි ගන්න අපි. චුට්ටක් බලමු අපි කොහොමද වැඩේ වෙන්නේ කියලා. නෑ ඔබ පිළිවත් නෙමෙයි බං ඇත්තටම. නැගිලා වටේ කරගයියා. කොහොමද නැගිටිනවා? මොන නැගිටිනවා චුට්ටක් නැගිටිනවා. මගේ ෆෝන් එකේ මාව වීඩියෝ
පරසංගාලව වැඩවත්ිය වවුනියාව ඕමන්ති කුලිනන්තුරම මාන්තුර මුළුකන්දි සිංහලී අරක්ක අනුමංගල පරසි කොටකාම සාමහත්ති නාමදේවලි යාමන්ත කොක්කේ අනුරාධපුර ස්ටේෂන් එකේ අවුරුදු 5:45ට පොටු ස්ටේෂන් එකෙන් අපි ට්‍රේන් එක දැක්කා. දැන් වෙලාව 10 කාලයි පැය 4:00මාරක් ගියා අපි අනුරාධපුරයට එන්න. වෙන පොඩක් වැස්සක් වගේ තියෙනවා. චක්නවලට නම් වැස්සක් නැති වෙයි කියලා අපි හිතනවා. බලමු කීයද. අනුරාධපුරේ අපි යනවා ආයි හම්බෙමු කෝටිපති ව්‍යාපාරික කමිටු කන්නංගරෝගේ මේ ආභරණ පරන්දන වෙලාව ඉතල හංගන ආභරණ පරන්දන වෙලාව මේ ගෙඩි දාන්න බෑ මේ කොහොමද දැන් කමිටු කන්නංගර යක්න යන්නේකේ මූලික පරමාර්ථය මොකද්ද මම තමයි පොඩි ආදල්ල ගැන කාලේ ඉන්ටරෙස්ට් එකක් ගත්තේ ඉතලේ එක පාට හදිසි ගත්තානේ යන්න හදන කට්ටියත් එක්ක ඒක පොඩි විනෝද වෙලා ඒක ආදල්ල කරගෙන යාළුවොත් එක්ක සෙට්නේ කොහොම කාලෙක ඉන්න අපි යනවා ජස්ටින් බුද්ධි ඇයි යක්න යන්නේ ජීවිතේ විදිහට राहुल इवंत आई जपने यानी ඇයි ජැප්නන් ඉතින් ඔයාලා යන්නේ නැහැ මං යන්නේ जपने यानी इतने मतुम केल्लंगे लोकुलाई මතුකෝ ගෙල්ලෝගේනේ मतुम केल्लंगे लोकुलाई मम මෙහෙන් කෙල්ලෙක් හොයාගන්න කියලා දානවා ඒ තංගච්චි කෙනෙක් හොයාගන්න යනවා මේ යාපනේ nice දැන් ඉන්න වැලවට්ටි ආදී ස්ටේෂන් එකේ පුළා නැහැ මම පුරෝගෙන කොහමද ගන්නවා දුරු දීලා නේ හොඳද මම මේ බදා තල්ලා
डाल दे दी කැපේ ගියා උලකට හොඳා මල්ලි කියනවා ආගේ අදහස කියන්න ඒක කොහොම කැපේ ගියා වාගේ දේවල් ගත්තද සිංගා නවත්ත මං ගෝච්චි ini situ hoki sitek hari palaine paaduwa polisi ganne poppu nae ona කවුද අරන් දුන්නේ කියනවා ඇත්තටම කියනවා කෙල්ල වව් අපි කර්කසන්තුරේට ඇවිල්ලා ඉන්නේ මේ යන්න ලෑස්ති වෙනවා මේ බෑග් ලෑස්ති කරගන්නවා අපි ආවන්දිමට කොළඹ ඉඳන් කිලෝමීටර් 400ක විතර ආසන්න දුර ප්‍රමාණයක් ගෙවලා කංගස්තර දුම්රිය ස්ථානෙට. ලංකාවේ තියෙන කෙළවරක තියෙන අවසාන දුම්රිය ස්ථානෙට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මං හිතන්නේ සාමාන්‍ය අර ගොඩක් කට්ටිය කැමතිනේ බදුල්ල යන්න. ඒ වගේ නේ සාමාන්‍ය මේහෙ ඇවිල්ලා බලන්න ඕනේ. ඒක මේහෙත් ඇවිල්ලා සාමාන්‍ය අමුතුම ලස්සනක් තියෙන දුම්රිය. ඒ කියන්නේ ට්‍රේන් රයිඩ් එකක් තමයි මේ පැත්ත. සාමාන්‍ය එනේ આવොත් ආයේ එන කෙනෙක්ට ආයේ එන්න ආසිතුන ට්‍රේන් රයිඩ් එකක් තමයි මේ. ඉතින් ඇවිල්ලා බලන්න ඕනේ මේ තියෙන සුන්දරත්වය. හරි ටිකක් ක්ලාස් නේ දරාගන්න අමාරුයි. මම අපේ පැත්තත් එක බලනකොට චුට්ටක් රසන ගතිය වැඩි. ඒ වගේ සාමාන්‍යයෙන් ආවොත් එහෙම සෑහෙන්න රස විඳින්න පුළුවන් පැත්තක් තමයි මේ පැත්ත ඉතින්. ඇවිල්ලා බලන්න ඕනේ හැමෝම සෑහෙන ලස්සන පැත්තක්.
දැන් අපි ඉන්නේ කංකසන්තුරේ ස්ටේෂන් එකේ ඉස්සරහා බස් එකක් යනවා. පාරේ බඩු බල්ලෙක් නැහැ. බස් එකකුත් නැහැ. අපිට යන්න විදිහකුත් නැහැ. බන්ධනාගර බස් එක විතරයි. බන්ධනාගර බස් එක අපි ගත්ත නැති හින්දා අපිට දැන් තවත් බස් එකක් කරගන්න බලන් ඉන්න ඕන මෙතන. මොකද ඔයගොල්ලන්ට හිතෙන්නේ මේක ගැන? මේ අත්දැකීම් ගැන ඔයාලට මොකද හිතෙන කන්නම් කර? අත්දැකීම් වල සාමාන්‍ය මට ජීවිත බස් එකක් බලන් ඉන්න. අපි ඉන්නේ යාපනයේ කංකසන්තුරේ බස් එකේ බස් එකක් ආවා. බස් එක යන්න හදන්නේ අපි යාපනයට. යාපනයේ ටවුන් එකට ඇවිල්ලා තියෙන්නේ අද. ලස්සන ටවුන් එකක්. අපි හදන්නේ අපේ බයික් ටික ගන්න. දවස් දෙකට අපි ට්‍රැවල් කරන්න හදන්නේ බයික් වල. ඉඳලා බයික් ගන්න යනවා හදන අපේ සමතු කෝල් එක ගන්න ගමන් ඉන්නේ ඒ අයියට. බලව මෙතන ගිහිල්ලා.
අපි ඇවිල්ලා ඉන්නේ අපේ බයිසිකල් තුන ගන්න තැනට. හෙල්මට් එක දාගත්තා. අපිට හම්බුණ බයිසිකල් තුනක්. මේක මේ අනිත් බයික් එක. තා බයික් එක ඉන්නවා. උගන්ට යාපනයේ ඇවිල්ලා බයික් එක රෙන්ට් කරන්න ඕන නම් මේ තියෙන ෆෝන් නම්බර් වලට කතා කරන්න. ශ්‍රී මෝටර්ස් මේ විශ්යගත හෙල්මට් ශ්‍රී මෝටර්ස් එකට කතා කරන්න. ඔව් ඩීසල් මේක. අපි ආ බයික් වල තෙල් ගහන්න සෙට් එකට tinggal aku ada kapan ini Maggie kerasa lagi slow. He catch them. Wait, Sara, wait.